ආදරේ නම් ආදරේ වෙන්න. යාළුකම කියන්නේ ආදරේම නෙමෙයි. එකිනෙකට වෙනස් හැඟීම් එකම තැනකදී දැනෙන එක. අන්තිමට ඒ දෙවිදියම හැඟීම් ප්‍රතික්ෂේප වුණු දවසට අනපේක්ෂිත දරා ගැනීමකුත් එක්ක ඔයාට ආදරයත් යාළුකමත් කියන මේ දෙකම කලකිරීමක් විතරක්ම වේවි. ඒ සංවාදයේ අවසානය පසුතැවීමක් විතරක්ම වේවි. මංගලම් नहीं පොදහිරිකද මගේ සියලුම රන්දානා උන්නත ආගිය මග වගතොට මතකය බුදු හෙළදානා